අපි නිකන් හිතමු. මෙතන මම ගෙනත් තියෙන ලොකු ගහක්. මේ මං කලිමුත් කියලා තියෙනවා පොඩි පොඩි තැන්වල. ඕක වටේ ගෙනත් තියෙනවා අලියෙක්, හරකෙක්, බූරුවෙක්, වඳුරෙක්. මම කියනවා ගහට නගින්න නැගපු එක අදිනු. කවුද නගින්නේ? අයියා? වඳුරා. මම දක්ෂයා තෝරා ගැනීමට ගත්ත මිනුම් දන්න මොකක්ද? ගස් නැගීමේ හැකියාව. right? මම දැන් මිනුම් දන්න වෙනස් කරනවා. මං කියනවා දිනන්නේ ගහ පෙරලන එක්කන. කවුද දිනන්නේ? අලිය. තෝරා ගැනීමේ මිනුම් දණ්ඩ දක්ෂයා තෝරා ගැනීමේ මිනුම් දණ්ඩ වෙනස් කරපු ගමන් ජයග්‍රාහකයා වෙනස්. සහෝදරයා සහෝදරිය මේ අධ්‍යාපන රටාව තුලත් රේඛීය අධ්‍යාපන අපි එකට කියන්නේ. ඒ රේඛීය අධ්‍යාපනයේ තුලත් වැඩි ප්‍රමාණයක් මේ තෝරා ගැනීමෙන් එළියට විසි වෙනවා මේ රටාව තුල. මේ තියෙන අධ්‍යාපන ක්‍රමේ දොස්තර කෙනෙක් වුණාම ඔයගොල්ලෝ හිතනවා යම් කිසි මොකක් හරි එකක් ගත්තා කියලා. එමෙ හිතමු දැන් එහෙම තියෙනවනේ. රයිට්. ඔය තෝරා ගැනීමේ රටාව පොඩ්ඩක් අනිත් පැත්තට කරකවුවොත් පන්තියේ මං වෙනකොට මගේ ළඟ හිටපු මිනිස්සයා ඇතුලේ මම එළියේ. තව පොඩ්ඩක් එලි පැත්තට කරකවුවොත් වම් පැත්තේ හිටපු එක්කන ඇතුලේ මම එළියේ. එහෙනම් අධ්‍යාපන රටාව තුළ අවුලක් නැද්ද? ඒකේ බහුතරයක වින්දිතය තමයි මේ මම කියන්නේ. ඔයගොල්ලෝ දහවුරෝ ඒ අධ්‍යාපන රටාව තුළ තමන්ගේ දක්ෂතාවයට හිමි තැන නැති වෙච්ච වින්දිතය බහුතරයි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණය හරහා පුළුල් කරන්න ඕනේ. දක්ෂයා තෝරා ගැනීමේ ක්‍රමෝපායන් වැඩි කරන්න.